ටෙනසී කඳුකරේ අදටත් ඇසෙන කේදාන්තයක කිඳිරීම ඇමරිකානු ජනප්‍රවාදයේ හරයෙන්ම කැටයම් කළ අඳුරේ හදිසි අස්තේ සීතල ග්‍රහණයට හසු කරගත් පවුලක භීෂණය බෙල් මායාකාරියගේ පුරාවෘතය දහනමවන සීවසේ මුල් භාගයේදී රොබට්සන් ප්‍රාන්තයෙන් නිහඬ පාලු පරිසරයක බෙල් පවුල ජීවත් වුණා. ජෝන් බෙල් ඔහුගේ බිරිඳ වන ලූසී සහ ඔවුන්ගේ දරුවන් සමග ලීවලින් සෑදූ නිවසක සාමකාමීව සතුටින් ජීවත් වුණා. නමුත් මේ සාමය බිඳ දමමින් ඔවුන් වෙත ළඟාවෙමින් තිබූ බිහිසුණු සිදුවීම් මාලාව ගැන ඔවුන් කිසිසේත්ම නොදැන සිටියා. විකෘති සත්ව දර්ශනයන් රාත්‍රියට හා හුදකලා අවස්ථාවන් වල ඇසෙන සුළු ශබ්ද අඳුරු මූසල නිශ්ශබ්දතාවය හරහා දෝංකාර දුන් නොනවතින තට්ටු කිරීම් මේ සිද්ධිතාමේ මූලාරම්භය වුණා. සියුම්ම ආරම්භ වූ නමුත් මේ සිද්ධිතාමේ වඩාත් භයානක දෙයක් බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නෑ. අඳුරු මූසල රාත්‍රියේ ඇසෙන ශබ්ද තවත් තීව්‍ර වන්නට පටන් ගත්තා. ලීපිම හරහා බර දම්වැල් ඇදගෙන යන හඬ නොපෙනෙන ඇස්වලින් යමෙක් තමා දෙස බලා සිටිනවා යන හැඟීම බෙල් පවුල නිදා සිටියදී ඔවුන්ගේ ඇඳ ඇතිරිලි ප්‍රචණ්ඩ ලෙස බිමට ඇද දැමීම වැනි ක්‍රියා සිද්ධිතා මේකට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වුණා. මේ නොපෙනෙන බලවේගයේ ප්‍රධාන ඉලක්කය වුණේ එවකට රෝමත් තරුණියක්ව සිටි බෙට්සි බෙල්. ඇගේ සිව්මැලි හම අල්පෙනෙත්තකින් සිදුරු කරාමෙන් සිදුරු වී තිබුණා. ඇගේ කම්මුල්වල දරුණු පහරදීම් වල සලකුණු මතුව තිබුණා. ඇගේ හිසකෙස් දරුණු ලෙස ඇද දමා තිබුණා. අවසානයේ ඒ බිහිසුණු මොහොත උදා වුණා. එය කතා කරන්න පටන් ගත්තා. ශරීරයක් නැති හඬක් බෙල් පවුලේ නිවසෙන් ඇසෙන්න ගත්තා. මුලදී තමා හානි කර නොවන ආත්මයක් ලෙස කියා සිටියා. ඉතා කෙටි කාලයක් තුළ එම හඬේ ස්වරය වෙනස් වෙන්න ගත්තා. එය වඩාත් අඳුරු මෙන්ම බිහිසුණු වෙන්න ගත්තා. වඩාත් තර්ජනාත්මක වෙන්න ගත්තා. එම හඬ තමා කේට් එහෙම නැත්නම් බෙල් මායාකාරී ලෙස හඳුන්වා ගත්තා. මේ බලවේගයේ පවුලේ ප්‍රධානියා වූ ජෝන් බෙල් වෙත හැරෙන්න වැඩි කාලයක් ගියේ නෑ. නාකි ජැක් ඒ භයානක හඬ උපහාසයෙන් ජෝන්ව හඳුන්වන්න පටන් ගත්තා. ඒ හඬ දුෂ්ටකමකින් පිරී තිබුණා වගේම පවුලේ ප්‍රධානියාව වේදනාවට හා දුකට පත් කරන බව මේ හඬ සපත කර සිටියා. ඒ සමගම ජෝන් ඉතා අද්භූත අංශභාග තත්ත්වයකට පත්වෙමින් තිබුණා. ජෝන් බෙල්ගේ සෞඛ්‍ය දවසින් දවස පිරිහීමට පත් වුණේ හදිසි අස්තයකින් ඔහු පාලනය කරනවා වගේ. ජෝන් බෙල්ගේ සෞඛ්‍ය පිරිහීමත් සමග බෙල් මායාකාරියගේ බැල්ම නැවතත් බෙට්සි වෙත හැරුණා. මේ කාලයේදී තරුණ බෙට්සි ජෝසුවා ගාඩන් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණේ. නමුත් මේ යුවලගේ කුළුඳුල් ප්‍රේමය කුරිරු ලෙස මිද දැමීමට මේ බෙල් මායාකාරිය හේතුවක් වුණා. නොපෙනෙන හඬකින් ඔවුන්ගේ කන්වලට භයානක සහ බොරු සිදුවීම් කොඳුරුණු ලැබුවා. නොපෙනෙන අඳුරු කොනක නොයෙක් සිදුවීම් දර්ශනය වීමට පටන් ගත්දී මේ තරුණ යුවලගේ අතර භේදයක් ඇතිවෙන්නට පටන් ගත්තා. දෙදෙනාගේ හද කම්පා කරවීමෙන් බෙල් මායාකාරිය ඔවුන් වෙන් කිරීමට සමත් වුණා. ජෝන් බෙල් කෙරෙහි මායාකාරියගේ තිබුණු තරහා තීව්‍ර කරමින් ඒ වෛරයේ උච්චතම ස්ථානයට ළඟා වුණා. ඔහුගේ අංශභාග තත්ත්වයට අමතරව අද්භූත වලිප්පුවකින් සහ පැහැදිලි කරගත නොහැකි වේදනාවන් රාශියක සලකුණු වලින් ඔහු පීඩා වින්දා. මේ වේදනාවන්ගේ අවසානයේ 1820 අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී ජෝන් බෙල් අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ සිරුර අසල අද්භූත තිරයක් සහිත කුප්පියක් පවුලේ සමාජිකයන් සොයාගත්තා. ඔහුගේ මරණයට වගකිව යුත්තේ බෙල් මායාකාරිය බව අදටත් ජනකථාවල කියවෙනවා. මරණින් පසු වූද
ජෝන් බෙල් හට මේ මායාකාරියගේ අඳුරු හස්තයෙන් ගැලවීමට නොහැකි වුණා. ඔහුගේ අවමකුල් උත්සවයේදී ශෝකයට පත් පවුලේ අය සහ හිතවතුන් හට බාධාකාරී වන ලෙස අද්භූත භයානක ශබ්දවලින් කෙදිරීමට පටන් ගත්තා. ජෝන් බෙල්ගේ මරණයෙන් පසු මේ අද්භූත සිද්ධීන් ක්‍රමයෙන් පහළ යන්න පටන් ගත්තා. කේට් ලෙස සමාව හඳුන්වාගත් බෙල් මායාකාරිය තවත් වසර 107කින් නැවත පැමිණෙන බව ඒ ශෝකයටත් භීතියටත් පත් බෙල් පවුලට අවධාරණය කරමින් ඒ භයානක හඬ වියකී ගියා. අදටත් මේ බෙල් මායාකාරියගේ පුරාවෘත්තය නොනැසී පවතී. පැහැදිලි කිරීමට නොහැකි දේ පිළිබඳ පියකරු සාක්ෂියක් මේ සිත්ති සමුදාය තුළ ගැබ පවතී. අතීතයේ සිට පැමිණි මේ අද්භූත කොඳුරන හඬ හෙට ඔබටත් ඇසෙන්නට පුළුවන්. සත්‍ය අභිරහස් කටුතරාවකින් වැසී පවතී. කාලය යෑමෙන් ඒ භයානක බව පහව ගියද මායාකාරීගේ පොරොන්දුව අදටත් විඩෙන් විඩ පාළු මූසල අඳුරු රාත්‍රියන් වල කොඳුරන හඬ ඇසේ. ඊළඟ සතියේත් මෙවැනි කතාවකින් නැවත හමු වෙමු.